හෙලෝ ඉතින් ඔයාලා හැමෝම ආටික් ඩයරිස් YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. පොඩක් කටහඬ නම් වෙනස් මේ දවස්වල පොඩ්ඩක් සනීප නැතුව හිටියා. දැන් නම් මේ හොඳ වෙගෙන යන්නේ. ඉතින් ෆ්ලූ සීසන් එකත් පටන් ගත්තනේ. ඉතින් ඒක නිසා දැන් ඉතින් හැමෝටම වගේ හෙම්බිරිස්සාව කැස්ස ඉතින් තියෙනවා. ඒක සාමාන්‍යයි. ඉතින් අද අලුත් සමාජිකයෙක් ඉන්නවා. අපි දෙන්නගේ පළවෙනි වීඩියෝ එකෙන් පස්සේ අපි දෙන්න මේ එකට කරන ඊළඟ වීඩියෝ එක. ඉතින් කොහොම හරි අල්ලගත්තට වීඩියෝ එකක් ගන්න කියලා. ඉතින් අද අපි දෙන්නම එකතු වෙලා තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් පොඩ්ඩක් වෙනස් විදිහේ වීඩියෝ එකක් අද කරන්නේ. ඔයා කැමතිද කියන්න මොනවා වගේද කියලා? ඔය අතන ගත්තාම මම කරන්න ඕනේ අපි දෙන්නා. අපි පළවෙනි වීඩියෝ එකෙන් පස්සේ කරන්නේ මේක මේ මෙයා බෑයි කිව්වා. බෑයි කිව්වා කියන්නේ ඔව්. ඒක ඒ වුණාට දැන් හැමෝම අහන ප්‍රශ්න ගොඩක් මේ ඇයි වීඩියෝ කරන්න නැත්තේ? ඔව් ඒක ඇත්ත. වෙලාව නැද්ද? බිසිද? නැත්තම් මොකක් හරි ප්‍රශ්නයක්ද? ඊට පස්සේ ඒ කියන්නේ ඇයි නිකන් ජයල් එක අතහැරිය වගේ කියලා අහනවා. ඒකට මේ ප්‍රශ්න වලට උත්තර ටික දැන් මෙයා දෙන්න ඕන. ඒකට තමයි මම බිල්ලට තියනවා දැන්. කියන්නේ මම ඔය channel එකේ කමෙන්ට්ස් දිහා බලලා යනකොට දැක්ක දේවල් ටික මම ඇවිල්ලා දැන් මෙයාගෙන් අහන්න තමයි අද මම ආවේ. අද වගේ. එතකොට ගත්තාම දැන් අද පළවෙනි ප්‍රශ්නේ හැටියට ඇයි channel එක කරන්න නැතුව නැවතුනේ? ඇත්තටම channel එක නැවතුවා නෙවෙයි. ඒක ඇත්තටම හිතලා කරපු දෙයක් නෙවෙයි. ඉතින් අපි පටන් ගන්නකොට මම ටිකක් ෆ්‍රී එකේ හිටියේ. මම ඒ කාලේ මාස්ටර් එක කරන ගමන් හිටියේ. ඉතින් වෙලාවක් තිබ්බා මට. මොකද පොඩි දෙන්න දෙකයා ගියා. ඉතින් මම රිමෝට්ලිනේ ඒ කාලේ මාස්ටර් එකත් කළේ කොරෝනා නිසා. ඒක ඉතින් මට වෙලාව තිබ්බා එඩිට් කරන්න. මොකද වීඩියෝ එකක් එඩිට් කරන්න ගොඩාක් වෙලා යනවා. ඉතින් ඒකට මට වෙලාව තිබ්බා. ඉතින් කොහොම හරි ඔහොම වීඩියෝස් දාලා ඉන්නකොට ඊට පස්සේ මට ජොබ් එක හම්බුණා. ඒකම ඔයාලට මතක ඇති අපි චුට්ටක් අර ස්ටඩි පැත්තට ටිකක් වැඩිපුර වීඩියෝස් කරා අන්තිම දවස්වල. ඉතින් ඒක ගොඩාක් ප්‍රශ්න ආවා. ඒ කියන්නේ මැසේජස් ආවා මට. ඉතින් මෙහෙ එන එක ගැන අහලා. ඉතින් ඇත්තටම මට තව කෙනෙකුට බොරුවක් කරන්න බෑ. මොකද අපිට ඒ කාලේ මෙහෙ තිබ්බ සිටුේෂන් එක අපි ඉතින් දැක්කා. ඒ කියන්නේ ජොබ් නැති ප්‍රශ්නේ. ඒ වගේම අලුතෙන් ඇවිල්ලා කෙනෙක්ට සර්වයිව් වෙන්නේ කොහොමද? ඒතකොට ලැන්ග්වේජ් ප්‍රශ්නේ ඔය වගේ ගොඩාක් දේවල් තිබ්බා. ඉතින් මට තව කෙනෙකුට බොරුවක් කියන්න බෑ. ඉතින් ඇත්තටම ඒ කියන්නේ ඒ හේතුව නිසා මට හිතුණා ස්ටඩීස් ගැන ඒ පැත්ත ජොබ් ගැන ස්ටඩීස් පැත්ත ටිකක් කරන එක මට නිකන් එක ගිල්ටි වගේ ෆීලින් එකක් ආවා. ඉතින් මං ඊට පස්සේ වලට මතක ඇති මම ඊට පස්සේ ඒකෙන් ඈත් වෙලා ට්‍රැවල් වීඩියෝස් දාන්න පටන් ගත්තා. ඉතින් අපි ට්‍රැවල් කරා. ඒක මේ ඒ ස්ටඩි කතා ගුවහම මේ ඒක හොඳකුත් තියෙනවා. ඒ කියන්නේ අපි අදටත් කියන්නේ ෆින්ලන්ඩ් වල හැමතැනම කට්ටිය හම්බ වෙනවා මේ ඉවෙන්ට් එකකට එහෙම ගියාම. ඒ කියන්නේ ගොඩක් කට්ටිය වීඩියෝ බලලා අයිඩියා අරන් තියෙනවා. එහෙම හොඳ පැත්තක් තියෙනවා. ඒ වගේම අර කියන්නේ ඒ අහන ප්‍රශ්න තියෙනවා සමහරවල්ලාට ඉන්බොක්ස් එකේ කමෙන්ට් වල අහන ප්‍රශ්න. ඒ අහන ප්‍රශ්න වලට සමහරවල්ලාට අවංකව උත්තර දීපුවාම මේ සමහර කට්ටිය හිතනවා මිනිස්සු තරහ එනවා. ඒතකොට හිතනවා ඒ කියන්නේ එනවට අකමැත්තට කියනවා. ඒ කියන්නේ අපි දැන් බිස්නස් එකක් කරනවා නෙමෙයිනේ දැන්. එහෙම මේ අපි තිබ්බ දේ අපේ තිබ්බ අත්දැකීම් අපි ඇත්තටම ඔයාලත් එක්ක ෂෙයා කරගත්තා. අර පළවෙනි වීඩියෝ එකත් අපි දැම්මේ අපේ අත්දැකීම කියලා දැම්ම මේ හේතුව තමයි අර ඒක නිකන් අර මේ සේෆ්ටි එකට දැම්මේ අපේ මොකද එක එක්කෙනාගේ අත්දැකීම පිළිවෙල වලට 1000ක් આવොත් ඒ 1000 2000 හැමෝගෙම තියෙන තම තමන්ට ආවේනික අත්දැකීම් තියෙන්නේ. ඔන්න ඔය ප්‍රශ්නින්ද තමයි නේද? ඔව් ඇත්තටම කට්ටියට ඇත්තටම මේ ඒ කියන්නේ අර ලංකාවේ තිබිච්ච ප්‍රශ්නත් එක්ක 2022 ප්‍රශ්න වගේ ගොඩාක් කට්ටිය එන්න ගත්තා. එනකොට කියන්නේ අර හැමෝටම අපිට මේ මොකද්ද කියන්නේ හැමෝටම හැම කෙනාටම තියෙන යුනික් ප්‍රශ්න නිසා ඒවට මේ උත්තර දෙන්න කියන්නේ ඒ වෙලාවට හැටියට අර මේ කියන්නේ
රියල්ටි කිව්වොත් තරහ වෙනවා. අපිට බොරුවක් කියලා වෙන කෙනෙක් බොරු බලාපොරොත්තු දීලා එන එකත් වැරදි. ඒ කියන්නේ උනට ඇවිල්ලා ගොඩ ගිය කට්ටිය ඕන තරම් ඉන්නවා. ඒක. ඔව් නෑ. ඒ කියන්නේ ස්ටඩීස් ජොබ් පැත්ත කරන්නේ නැහැ. නමුත් ඔයාලට අපිට මැසේජ් කරන්න පුළුවන් මොන වගේ වීඩියෝස්ද ඕනේ කියලා. ඒ කියන්නේ මම ඔයාලට කරා මතක ඇතිය ස්ටුඩන්ට් අපාර්ට්මන්ට් එතකොට අර මේ ස්කෝල් ගැන ඩේ කෙයාර් ගැන ඒ වගේ වීඩියෝස් කරනවා. බය වෙන්න එපා. මොකද ඒවා ඉතින් අපේ අත්දැකීම් වලින් තියෙන දේවල්. ඉතින් ඒවා අපි හැම වෙලේම මම ෂෙයා කරන්නේ අපේ අත්දැකීම්. එතකොට ඒ වගේ වීඩියෝස් කරනවා. නමුත් මම අර ජොබ් ඔපචුනිටීස් වත් ළඟට කොහොමද වෙහි ස්ටඩීස් කොහොමද ඒ වගේ දේවල් ගොඩක් වෙලාවට වීඩියෝ කරන්න නැති වෙයි. නමුත් ස්ටුඩන්ට්ස්ලට ඕන කරන දේවල් ඇත්තටම අපි කරනවා. මගේ හිතේ තව අයිඩියාස් වගේකුත් තියෙනවා. ඉතින් අර මං කිව්වා වගේ ඔය අපි දෙන්නම ගොඩක් වෙලාවට ඉස්සරහට කරයි මේ විදියට මෙයාව මං කොහොම හරි අල්ල ගන්නවා. ඉතින් මට ඇත්තට මේක තමයි වීඩියෝස් දාන්න බැරි වෙන්න පොඩ්ඩක් අඩු වෙන්න හේතුනේ. ඊට පස්සේ ජොබ් එකත් එක්ක මට ඇත්තටම පොඩි දෙන්නගේ වැඩත් එක්ක වීඩියෝ එඩිට් කරන්න අපි දෙන්නට වෙලාවක් තිබ්බේ නෑනේ. ඉතින් ඒකයි උනේ. නමුත් දැන් අපි දෙන්න හිතාගෙන ඉන්න අඩුම ගානේ සතියකට එක වීඩියෝ එකක් හරි දාන්න. ඉතින් මේ පන්න කොහොම හරි කරනවා. සතියේ එක වීඩියෝ එකක් දානවා කියලා අපි දෙතුන්පාර පටන් ගත්තා නේ. අපි වගේ පටන් ගත්තා. හරි. දැන් ඒක ඇත්ත. දැන් ඔක කතා කරලා තව දිගට කතා කරන්න. අපි දැන් ඒක මෙතන ඉනවා. ඊළඟ ප්‍රශ්නය. දැන් පප්පෝරියක් දෙන්න යන්නේ. අපි ප්ලෑන් කරපු ප්‍රශ්න හරියට අහන්නේ. ආපු එක ගැන සන්තෝෂ වෙනවද? මෙහෙමයි ආපු එක ගැන මම පොඩි දෙන්නගේ පැත්තෙන් ගත්තොත් ගොඩක්ම සතුටුයි. බොරු කියන්න ඕනේ නැහැ. එන්න කලින් කී හිටියේ ෆින්ලන්ඩ් සීතලයි අමාරුයි. මෙයා කියන්නේ ඇත්ත. මොකද මම ගොඩාක් සීතලට කැමති කෙනෙක් නෙවෙයි. අපි ඉතින් ෆින්ලන්ඩ් එන මගේ මෙයා කැමැත්තෙන් හිටියත් මෙයා ඇප්ලයි කරත් මම කැමැත්තෙන් හිටිය රටක් නෙවෙයි ඇත්තටම ෆින්ලන්ඩ් කියන්නේ. මට ඕන වෙලා තිබ්බ ඕස්ට්‍රේලියාව යන්න. ඉතින් මෙයාව ඇදගෙන හරි යනවා කියන මට්ටමේ මං හිටියේ. ඉතින් අපි IELTS කරානේ. අපි දෙන්නම කරා. ඒ වුණාට කොහොම හරි ඔපචුනිටි එක හම්බුනේ අපිට මෙහෙ. ඊට පස්සේ මම මෙයාට කිව්වා එහෙනම් ගියට කමක් නැහැ. ඊට පස්සේ හරි අපි යන් කියලා අපි ආවේ. දැන් යන්න හිතෙන්නේ නැති තරමට අපි වෙහෙට බැඳිලා ඉන්නේ. කියන්නේ කියන්නේ අපිට මට ලැබිච්ච ඔපචුනිටිස් එක්ක මම ඇත්තටම සතුටුයි මෙහෙට ආවේ ගැන. ඒ වුණාට ඉතින් අම්මලා තාත්තලා කෑම ඒ වගේ දේවල් ඉතින් මිස් වෙනවා. ඒ වුණාට ඉතින් අර තියෙනවා ඉතින් මට ගොඩක් දේවල් හම්බුණා. මට ජොබ් එක හම්බුණා. ඒ වගේම මට ඉතින් තව කියන්නේ දැන් මට නැෂනල් ටීම් එකේ ප්ලේ කරනවා ක්‍රිකට්. ඉතින් සමහර ලංකාවේ හිටිය නම් ඒ වගේ ඔපචුනිටිස් හම්බෙන අඩුයිනේ. ඉතින් ඒ වගේ දේවල් එක්ක ඉතින් මම සතුටුයි මෙහෙට ආවේ ගැන. ඊට පස්සේ අර කියන්නේ දැන් එන්න කෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි කියන්නේ ෆින්ලන්ඩ් බෝරින්ද කියන එක. කියන්නේ කළුවරයි සීතලයි. ඒත් ඒක වාට මොකද හිතන්නේ වාට බෝරින්ද? ඇත්තටම පළවෙනි අවුරුද්ද නම් බෝරින් වුණා. බොරු කියන්න ඕනේ නෑනේ. ඒ කියන්නේ 2018 අපි ආවේ නොවැම්බර් වලනේ. එතකොට 18 වින්ටර් එකේ ආවේ. මං එනකොට මෙහි කළුවරයි. ඒ කියන්නේ අපි ලංකාවේ අර කවදාවත් අර අත්දැකීම තිබ්බේ නෑනේ. ඉතින් ඇත්තටම මම ගෙයින් එළියටවත් බැස්සේ නැති කෙනෙක් පළවෙනි අවුරුද්ද මම කියන්නේ. ඒ කියන්නේ කළුවරයි සීතලයි. ඉතින් තව ප්‍රශ්න තමයි මට දෙන්නෙක්නේ ඉන්නේ. ඉතින් දෙන්නට ඇඳුම් අන්දන ප්‍රශ්නේ මට දැනෙන්න තිබ්බා. ඒ කියන්නේ එක්කෙනෙකුට ඇඳුම් ටික අන්දලා එයාව ලෑස්ති කරවලා අනිත් කෙනාව අන්දනකොට හරියට දාඩිය දාලා එයා අඬනවා. ඉතින් අර ওই වගේ ප්‍රශ්නක් තිබ්බා. ඒත් ඊට පස්සේ මට තේරුණා නෑ පොඩක් එළියට බහැලා ඇවිදින්න ඕනේ කියලා. ඉතින් පොඩි දෙන්නගේ නර්සුත් මාව හැම වෙලේම මොටිවේට් කරා. ඔයා යන්න එළියට ගිහිල්ලා මේ අනිත් එක්කෙනා. මෙයා හැම වෙලේම බයිනවට ගිහිල්ලා එළියට ගිහිල්ලා චුට්ටක් බලන්න. එහෙම කියලා. ඉතින් ඇත්තටම ඊට පස්සේ අපි 4 දෙනාම ඇවිදින්න ගත්තා මුලින්. ඊට පස්සේ ඔහොම ඉන්නකොට මට ඉතින් ස්කී කරන්න ආස හිතුණා. ඊට පස්සේ ඉතින් ඇත්තටම ස්කී කරන්න ගියා නේ. ගොඩක් ආස වුණේ ඩවුන් හිල් ස්කී. ඉතින් ඩවුන් හිල් ස්කී කරන්න මුලින් ඉගෙන ගන්න ගියා. ඊට පස්සේ වැටි කොහොම හරි අවුරුද්දක් විතර යනකොට දැන් හොඳට ටිකක් කරගන්න පුළුවන්. ඉතින් ස්කී කරන්න යනවා. පොඩි දෙන්නත් එක්ක ස්කේට් කරන්න යනවා. මට නම් තාම ස්කේට් කරන්න බෑ. අපි ළඟට ස්ලෙජ් කරන්න යනවා.
ඉතින් ඔය වගේ ඇක්ටිවිටිස් කරනකොට නම් ඇත්තටම බෝරින් නැහැ. නැත්තම් ගෙදරට වෙලා ඉන්නකොට නම් ඇත්තටම බෝරින්. මොකද එළිය අවුවක් නැහැ. උදේ නැගිටිනකොටත් කලවරයි. ආයි දවල් ඇල බලනකොටත් කලවරයි. ඒක හිතා ගන්න බෑ ඒ ෆීලින් එක. ඉතින් මං හිතන්නේ දැන් බෝරින් ගොඩක් නෑ මට දැන් කියන්න තියෙන්නේ බෝරින් නෑ. මට දැන් බෝරින් කියන්නේ එහෙම වෙලාවක් නෑ ඇත්තටම. බිසි එහෙම බෝරින් නෑ මට. ඊළඟ ප්‍රශ්නේ මම මේ අහන්නේ මේ අර කමෙන්ට්ස් වල තිබිච්ච ඒවා ඉන්බොක්ස් ආපුවයි ඊට අමතරව මට හිතනවා ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්න. ඔව්. සීතල අමාරුද? ඒ මයිනස් සමහර වින්ටර් තියෙන මයිනස් 35ට වගේ යන ඒවත් 37 38 මයිනස්. එතකොට ඒ වගේ යන කාලෙට එහෙම ඊට අමතරව දැන් අවුරුද්දේ මාස 3ක් විතර සීතලේ ඉන්නවා. මාස 3 නෙමෙයි මාස 6ක් විතර. එතකොට සීතල අමාරුද? සීතල අමාරුද? සීතල අමාරුයි. ඒ කියන්නේ අපිට මන් දන්නේ මට මුලින් නම් සීතලට අඳින විදියවත් එහෙම අයිඩියා එකක් තිබ්බේ නෑ. එතකොට ගොඩක් අර ඔහේ ඇඳගෙන යන්නේ. එතකොට එළියට ගියාම පට්ට සීතලයි. මට තේරෙන්නේ නෑ මේක කොහොමද අඳින්නේ, ඇයි මේක මොකද්ද කරන්න කියන එක. ඒ කියන්නේ අර අත් ෆ්‍රීස් වෙනවා, කකුල් ෆ්‍රීස් වෙනවා. අර මූණ මෙහි රිදෙනවා. -30 විතර එළියට ගියාම මේවා නිකන් පුපුරනවා වගේ. ඊට පස්සේ ඒ කියන්නේ අඳුරන යාළුවොත් එක්ක කතා කරනකොට තේරුණා අපි ලේයර්ස් ගන්න වැඩි වෙන්න ඕනේ ටෙම්පරේචර් එක අඩු වෙන්න කියලා. ඊට පස්සේ ඉතින් හරියට ඇඳගෙන එළියට ගියොත් මට හිතෙන්නේ සීතල අමාරු නෑ. නමුත් -30 වගේ නම් කොච්චර ඇඳත් විනාඩි 10කට වැටිය අර එළියින් එක හරිම අමාරුයි. ඒ කියන්නේ මේවා එහෙම නිකන් අර පුපුරු ගන්නවා වගේ. ඒක කියන්න තේරෙන්නේ නැහැ. ඇසලින් කඳුළු වෙනවා. මම ඉස්සරහට වීඩියෝ එකක් කරන්නම් මේ කොහොමද ඔය ලේයර්ස් අඳින්නේ කියන එක. එතකොට පොඩි අයට ඉස්කෝලේ යනකොට මොකද ඉස්කෝලවල එහෙමනම් මං හිතන්නේ මේ ඔය -30 වුණත් එළියට දාන එක එළියට දානවා. එයාලට එතකොට අපි අර ඇඳුම් යවුවාම ඒව ඇඳගෙන එළියට එන්න ඕනේ. ඉතින් මං ඩේ කියවල 15 පස් දාන්නේ නැහැ නේ ඔව් ඩේ කියවල මේ කියන්නේ -15න් පස්සේ කියන්නේ හුලන් තියෙනවා නම් ඒ වගේ දාන්නේ නැහැ. නමුත් මේ ඉස්කෝලවල අර හැම පීරියඩ් එකකින් පස්සෙම පොඩි බ්‍රේක් එකක් තියෙනවා අවුට්ඩෝර් වෙලාවක්. එතකොට එක පීරියඩ් එකක් වුණා මෙයාලා එළියට ගිහලා පොඩ්ඩක් සෙල්ලම් කරලා එලා තමයි ඊළඟ පීරියඩ් එක පටන් ගන්න. ඉතින් එළියට යනවනේ. එතකොට ලේයර්ස් අඳින විදිය ගැන මම පොඩි අයිඩියා එකක් දෙන්නම් තව වීඩියෝ එකේ. අන්න ඊළඟ ප්‍රශ්නේ. ඊළඟ ප්‍රශ්නේ. ලංකාව මිස් වෙනවද? ගොඩාක්. ලංකාව නම් ගොඩාක් මිස් වෙනවා. ඒක කියන්න වචන නෑ. ඉතින් අම්මා තාත්තා එතකොට ගෙදර ඊළඟට යාළුවෝ කෑම බීම ස්පෙෂලි ඒවා ගොඩක් මිස් වෙනවා. ඉතින් සමහර වෙලාවට ඉතින් දැන් ඔය මේ දවස්වල ගංගාදොර ප්‍රශ්නයම තිබ්බනේ ඉතින්. එතකොට හිතනවා අපිත් ලංකාවේ හිටියේ නම් තව කෙනෙකුට අර උදව් කරන්න තිබ්බනේ කියන එක සමහර වෙලාවට හිතෙනවා. ඉතින් ඇත්තටම මිස් වෙනවා. බොරු කියන්න ඕනේ නැහැ. ගොඩක්. හරි. දැන් අවුරුදු 7කට පස්සෙත් මිස් වෙනවා නේ 8කට. නෝ මිස් එක හැමදාම මිස් වෙයි. හරි. ඊට පස්සේ අහන ප්‍රශ්න තමයි ඒ කියන්නේ දැන් අර ඔයා දැන් මම දන්නවට මම දැන් කට්ටියට තේරුම් ගන්න ඉඳ මම දැන් රඟපානවා. ඔබ කියන්න ඔබට හම්බුණා කියපු දේවල් වලින් දැන් හම්බෙච්ච දේවල් දැන් කොහොමද මොනවද හම්බුනේ දැන් මෙහි ඇවිල්ලා මුලින්ම දේවල් පටන් ගත්තේ කොහොමද දැන් මේ වෙනකොට ඉන්නේ කොහොමද කියලා නිකන් අර සරලව මට තේරෙන විදිහට නොදන්න වගේ අහන්නේ. හරි මං ආවේ 2018 නේ. ඒකවල දන්නවනේ. ඉතින් ඉස්සෙල්ලාම මට හිතුණා මේක මං හිතන්නේ කලින් කියලා තියෙනවද මන්ද මට මතකත් නෑ. 2018 ඔය ඉස්සෙල්ලාම කඩේකට ගිහා නිකන් හැම තැනම තියෙන ෆිනිෂ් දේවල් ගහලා මෙහෙ එක කඩේකවත් ඉංග්‍රීසි වලින් කිසිම දෙයක් ගහලා නෑ. එතකොට අපි කඩේකට ගිහාම මට ඉස්සෙල්ලාම හිතුණා මෙහෙ සර්වයිව් වෙන්න නම් ලැන්ග්වේජ් එක ඕනෙමයි කියන ෆීලින් එක තමයි මට ඉස්සෙල්ලාම ආවේ. ඊට පස්සේ අර මෙහෙ මොකක්ද ඒකට කියන්නේ ටී ඔෆිස් එක
එම්ප්ලොයිමන්ට් ඔෆිස් එම්ප්ලොයිමන්ට් ඔෆිස් එකේ. ඒකෙන් දෙනවා මෙහෙ ඇවිල්ලා අවුරුදු 3ක් ඇතුළත ගවර්න්මන්ට් එකෙන් කරන ෆිනිෂ් කෝස් එකක්. ඉතින් මං ගිහිල්ලා ඔකට රෙජිස්ටර් වුණාම එක්සෑම් එකක් තියෙනවා. පොඩි මොකක්ද ඒකට කියන්නේ මේ සාමාන්‍ය දැනුම වගේ. පොඩි ටෙස්ට් එකක් තිබිලා කොහොම හරි ලැන්ග්වේජ් ටෙස්ට් එකේන ඒක මේ වෙලා මට කෝස් එකක් හම්බුණා. ඒක තමයි මම ඉස්සෙල්ලම කරේ. මොකද මට ඕන උනේ කොහොම හරි ලැන්ග්වේජ් එක හදාගන්න. ඒක හොඳයිද? ඒක මම මෙහෙට එන හැම අලුතෙන් කෙනෙක්ම මෙහෙ ඉන්නව නම් මම නම් කියන්නේ ඒක ඉස්සෙල්ලම කරන්න. ඒක නැතුව ලැන්ග්වේජ් එක නැතුව මොනවා කිව්වත් මෙහෙ සර්වයිව් වෙන්න නම් බෑ. අනිත් එක at least ගෙදරින් එක්කෙනෙක්වත් ලැන්ග්වේජ් එක දැනගෙන ඉන්න එක මං හිතන්නේ ලොකු ඇඩ්වාන්ටේජ් එකක්. ඔය ඉස්සර කරා. ඒක මේ ඉස්කෝලේ ළමයි ඉස්කෝලේ වැඩවලදී අමතරව දැන් සමහර අදිසි සමහර ඒ කියන්නේ දැන් වෙනවා අපිට දැන් ඒ කියන්නේ කෝල් එකක් ගත්තත් සමහර ආයතන තියෙනවා මේ ඉංග්‍රීසි කතා කරන්න බැරි කට්ටිය ඉන්න. ඒක නෙට්ටයි මම කරන්නේ ඕකේ මේ මම පිළිදෙන දෙනවා. my wife is speaking Finnish well කියලා මේ දෙනවා. ඒතකොට එයා තමයි මම මෙනුවෙන් ඩීල් කරන්නේ ඒතර ටික. හැබැයි මෙහෙම එකක් තියෙනවා. අපි අහුවාම ඉංග්‍රීසි වලින් කතා කරන්න පුළුවන්ද කියලා ඉංග්‍රීසි වලින් උත්තර දෙනවා බෑ කියලා. අපිටත් වඩා හොඳට ඉංග්‍රීසි කතා කරන්න කියලා. අර කියන්නේ ඉංග්‍රීසි වලින්ම තමයි බෑ කියලා. කොහොම හරි ඇත්තටම මම නම් රෙකමන්ඩ් කරන්නේ මෙහේ නායට ඉස්සෙල්ලම ලැන්ග්වේජ් කෝස් එක පුළුවන් නම් කොහොම හරි කරගන්න. ඊට පස්සේ මම ওই ලැන්ග්වේජ් කෝස් එක කරන අතරේදී මොනවාද ලැන්ග්වේජ් කෝස් එක මට ඉවර වෙන්න තිබි සෙප්ටෙම්බර් වල. සාමාන්‍යයෙන් මෙහි මාස්ටර් ප්‍රෝග්‍රෑම්ස් කෝල් කරන්නේ ජනවාරි වල. එතකොට සැප්තැම්බර් වල. ඒකල් සැප්තැම්බර්. නෑ පටන් ගන්නේ සෙප්ටෙම්බර්. ඔව් සෝරි කෝල් කරගෙන යනවා. කෝල් කරන්නේ ජනවාරි වල. ඉතින් මට ඕන වුණා අර ලැන්ග්වේජ් කෝස් එක ඉවර වෙනකොටම මගේ මාස්ටර් එක පටන් ගන්න. ඊට පස්සේ ඉතින් මාස්ටර් එක පටන් ගත්තා ලැන්ග්වේජ් කෝස් එක ඉවර වෙනාම. ඊළඟට දැන් මාස්ටර් එක කොහොමද මම සබ්ජෙක්ට් එක අවුරුද්දක් ඇතුළත කරගත්තා. ලේසි නෑ මොකද පොඩි දෙන්න චූටි. එතකොට අවුරුදු එකමාරක් දෙකක් විතර ඇතිනේ. දෙකක් විතර. ඉතින් කොහොම හරි මාරගේ මං ගිහිල්ලා කරගත්තා. ඒ කියන්නේ මේ සමහර දවස්වල මම මතකයි මේ මම නිදියනවා පොඩි දෙන්නත් එක්ක. මොකද දැන් දවල් වැඩ කරන්න බෑ. මේ ලෙක්චර්ස් නේ ෆුල් ඩේ එක. එතකොට මේ 8:00 විතර නිදියනවා. නිදියලා උදේ පාන්දර නැගිටිනවා 1ට විතර වගේ. නැගිටලා අර මේ ඇසයින්මන්ට්ස් කරන්නේ 1 ඉඳන් 6 විතර වෙනකම්. ඊට පස්සේ පොඩි දෙන්නව ඩේ එකේ යවන්න ලෑස්ති කරලා මෙයා එක්ක යවනවා. ඊට පස්සේ අර 8 ඉඳන් මොන ලෙක්චර්ස්. එතකොට ඔන්ලයින් නේ. එතකොට ගොඩක් වෙලාවට ඉතින් ඒ ඔන්ලයින්. ඔන්ලයින් කොරෝනා කාලේ. වැඩේ ගන්න මට එක සබ්ජෙක්ට් එකක්වත් කැම්පස් එකේ හරියට කරන්න හම්බුන්නේ නැහැ. මොකද කොරෝනා එක ඔක්කොම රිමෝට් තිබ්බේ. එක්සෑම්ස් පවා. ඔන්ලයින් යාළුවෝ හිටියේ නේද? ඔන්ලයින් යාළුවෝ හිටියේ ලංකාවේ ඇත්තටම. දැන් නම් අපි හොඳ යාළුවෝ මේ ඇවිල්ලා ඒ කාලෙත් හොඳයි. ඉතින් අපි අසයින්මන්ට් කරේත් ඔන්ලයින්. මේ ඒක මාර අමාරු. ඒක ඒ ඔන්ලයින් කතාව නම් හරියන්නේ නැහැ මට නම්. ඊට පස්සේ මාස්ටර් එක කරගෙන යනකොට තීසිස් එක සබ්මිට් කරන්න ඔන්න මෙන්න තියලා ඉන්නකොට මට නොකියා එකේ ජොබ් එක හම්බුණා. ඒක මාර වෙලාවක. ඒ කියන්නේ මම තීසිස් එක සබ්මිට් කරන්න සති 2ක් විතර කාලයක් තිබ්බේ. එතකොට මගේ කොහොම හරි ජොබ් එකට ගිහිල්ලා ඊට පස්සේ සුපර්වයිසර් මට ගොඩක් උදව් කරා. කොහොම හරි මම ඒකත් සබ්මිට් කළා. ඊට පස්සේ ඉතින් මට ජොබ් එක හම්බුනේ මම නොකියා එකේ ටෙස්ට් ඉන්ජිනියර් කෙනෙක්. ඉතින් මම දැන් ලබන අප්‍රේල් වලට අවුරුදු 4ක්. මේ මට ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ මේ නොකියා එකේ කිව්වහම කියන්නේ මේ නොකියා ෆෝන් එක ගන්න මතක වෙන්නේ. ගියාම නෑ දැයවත් අහනවා මේ එතකොට අලුතෙන් එන ෆෝන් එහෙම හම්බ වෙනවද නේද කියලා. ඒකින්ද මේ නොකියාගේ අතට මොකද්ද කරන්න කියලා කියන්නද? නෑ මෙයා කිව්ව කතාව ඇත්ත. මොකද මම මේ මගේ අඳුරන අයට ලංකාවේ අයට කිව්වහම මට නොකියා එකේ ජොබ් එකක් හම්බුණා කියලා. කට්ටිය මට කිව්වා එහෙනම් අපිට නොකියා ෆෝන් ගන්න පුළුවන් කියලා.
ඇත්තටම මේ දැන් නොකියගේ නොකියා ෆෝන්ස් කරන්න එක නවත්තලා හුඟක් කල් මේ දැන් ඇත්තටම ඒක කරන්නේ මේ බේස් ස්ටේෂන් ඒ කියන්නේ තේරෙන භාෂාවෙන් ඔහොමකට මට තේරෙන්නෙත් නැහැ නොකියගේ ඇත්තටම දැන් කරන්නේ කමියුනිකේෂන් ඉක්විප්මන්ට් කියන්නේ ඒ කියන්නේ අපි දැන් තනිකර ගත්තොත් දැන් ඔයයි මායි අතර කතා කරන්න කෝල් ෆෝන් එකකින් ෆෝන් එකකට කෝල් එකක් යන්න ඒ අතරමැද්දේ සංසිද්ධියක් තියෙනවනේ. අන්නේ කතාව තමයි අපි ඇත්තටම දැන් නොකිය එකේ කරන්නේ. ඒක මං කිව්වා තේරෙන භාෂාවෙන් කිව්වා දැන් මටත් වැඩි තේරුණානේ. මටත් වැඩි තේරුන්නේ මට. කියන්නේ දැන් ෆින්ලන්ඩ් ඒක ගැන මම පස්සේ වීඩියෝ එකක් කරනවා. දැන් කතා කරන එකත් මේක දික් වෙනවා. ෆින්ලන්ඩ් නොකියක ෆෝන් හදන්න නෑ. ඔව් එච්චරයි. ෆෝන් නෙමෙයි කරන්නේ. ෆෝන් හදන්නේ නෑ ඒගොල්ලෝ. දෙපා ෆෝන් එක කරන්න කියලා. ඒක නෑ ඒක කියන්නේ කවුරුත් කියන්නේ ඒක කියන්නේ ඒක දැනුමටත් හොඳයි වලසේ ඊළඟ ප්‍රශ්නේ ඉන්නකො ඊළඟ ප්‍රශ්නේ තා චුට්ටක් තියෙනවා මගේ දැන් ආව එක ගැනනේ කියන්නේ දැන් මම ජොබ් එක කරන අතරේ මම ක්‍රිකට් ගහන්න පටන් ගත්තා ඊළඟට මෙයාලගේ ක්ලබ් එකේ තමයි ගහන්නේ මුල් කාලේ බලගෙන දැන් ඕල් ක්‍රිකට් ක්ලබ් ඉතින් ක්‍රිකට් ගහන්න ගත්තා මම ඇත්තට කවමදාවත් ලංකාවේ නම් ක්‍රිකට් ගහලා නැහැ මම ඉස්කෝලේ කාලේ චුට්ටක් ඔය පොඩ්ඩක් විතර මේ බෝල් කරන ඒවා එහෙම කරලා තියෙනවා ඒ වුණාට මේ අර ආෆ්ටර් ස්කූල් නේ තිබ්බේ අපේ අම්මා ඉතින් ජොබ් කරන හින්දා මාව ගන්න එන්න වෙලාවක් නැහැ කොහොම හරි කරන්න හම්බුන්නේ ඊට පස්සේ ක්‍රිකට් ගහන්න ගිහිල්ලා නිකන් හොබි එකක් විදියට කරේ ඔය ටයිම් පාස් කරන්න මුලින් කරේ ඊට පස්සේ කොහොම හරි කරගෙන ගිහිල්ලා දැන් හાર્ඩ් බෝලුත් ගහන්න පටන් ගත්තා ඊට පස්සේ මේ මාර්ච් වගේ තිබ්බ පොඩි මේ ටූර්නමන්ට් එකක් යුරෝප් ක්‍රිකට් ටූර්නමන්ට් කියලා. ඒකට ගියාම මේ මම බෝල් දාන විදිය දැකලා මේ ෆින්ලන්ඩ් ක්‍රිකට් ෆින්ලන්ඩ් එකෙන් අහලා තිබ්බ මේ මාව නැෂනල් ටීම් එකට ගන්න. ඒව මට හිතා ගන්න බැරුණා මාව නැෂනල් ටීම්. ඊයසේ කොහොමද මම නැෂනල් ටීම් එකේ ඉන්නවා. දැන් ICC. ඔව්. ICC ක්‍රිකට් ප්ලේයර් කෙනෙක්. අත්තන ගත්තොත් අපි අර මේ පොඩි කාලේ මොන්ටිසෝරි කාලේ ක්‍රිකට් ගහලා කවදාද හිතන මේ නමක් තියාගන්න ඕන ක්‍රිකට් ගහන බලපුවාම ඒව ගහලා අපිට ඉතින් තාම මේ ක්ලබ් වලට ගහලා ඉන්නවා ඒක ඉවරයි කාලෙත් ඉවරයි ක්‍රිකට් ගහන්නේම මේ ඇවිල්ලා අවුරුද්දක් විතර ක්‍රිකට් ගහන්න පටන් ගන්න කොහොමද දෙකක් නේ ඔව් දැන් නැෂනල් ටීම් එක ගහනවා කියන්නේ ICC මැච් කීයක් ගවද දෙයක් ගහුවා ස්විට්සර්ලන්ඩ් එකයි ඊට පස්සේ නෝඩික් කප් එකට ගියා ටූර්නමන්ට් දෙකක් ගහුවා ටූර්නමන්ට් දෙකකට මැචුත් 3ක් විතර හරියනේ ඔය ක්‍රිකට් එකේ නම දාගත්තා කොහමද ඔව් දැන් නම තියෙනවා ඊට පස්සේ දැන් ඔය මේ පම්පෝරිය ගැහුවනේ කිව්වා දැන් පම්පෝරිය ගැහුවාම කියන්නේ ඕවරල් ඔයාට මේ ඔයා හිත මම නිකන් අහන්නේ අර මේ සමරියක් ඇරෙට ඔය ලංකාවේ හිටියා නම් මේ දේවල් කරයිද මේ ආපු හින්දාද මේ දේවල් මේ දේවල් කරන්න හම්බුනේ ඔයාට මොකද්ද ඔපචුනිටි ඒ කියන්නේ ඔය දේවල් කරන්න හිතුනේ ඇයි මෙහි ආවට පස්සේ ඇයි ලංකාවේදී ඕන නොකරුවේ අන්න ඒකයි මම අහන්නේ ඔව් මං අවංකව කතා කරන්නම් මට බනී කවන්නේ මේ දැන් මෙහෙමයි දැන් ලංකාවේ අපි ගෑනු කට්ටිය විදියට පොඩි මතයක් තියෙනවානේ මෙහෙම ළමයි හම්බුනට පස්සේ අපි අපේ දේවල් නවත්තනවායි කියන එක. ඒ කියන්නේ අපි ඊට පස්සේ හැම වෙලෙම බලන්නේ අපි හැම වෙලෙම ළමයි තමයි ඉතින් අපේ ජීවිතේ කොහොමද එහෙම තමයි. ඒකට ළමයිගේ දේවල් වලට විතරයිනේ අපි ප්‍රයොරිටි දෙන්නේ. ඊට පස්සේ ඉතින් මට තේරෙන්නේ ලංකාවේ තියෙන අර බිසි ලයිෆ් එකත් එක්ක ඇත්තටම මට හිතෙන්නේ ඒක තමයි මූලිකම හේතුව. ඒ කියන්නේ අපිට වෙලාවක් නැහැනේ දැන් ගොඩක් වෙලාවට ළමයිව දාන්න වෙන්නේ ඩේ කියාවල හරි අම්මලගේ ගෙවල් වල හරි. දැන් මෙහි ඇත්තටම මේ තිබ්බ ලොකුම ඔපචුනිටි එක තමයි මේ හොඳ ඩේ කියා සිස්ටම් එකක් තිබ්බා. එහෙනම් අපිට බය වෙන්න දෙයක් තිබ්බේ නැහැනේ. එතකොට අපිට වෙලාවක් තිබ්බ අපේ දේවල් කරගන්න. අනිත් එක දැන් ලංකාවේ ඇත්තටම ගත්තොත් උදේ වැඩට යන්න පැය ගාණක් යනවා. හරි. එතකොට අම්මලාට බිසි. ඒ කියන්නේ
වැඩට යන්න එන්න ඊළඟට ගෙදර ඇවිල්ලා උයන්න ඕනේ ළමයිට ඉස්කෝලේ වැඩ කරවන්න ඕනේ. ඉතින් ওই දේවල් ඉවර වෙනකොට ගෙවල් අස් කරලා ওই දේවල් වෙනකොට සමහරවිට රෑ 11 12 විතර වෙනවා. ඉතින් රස්සාවකට යන කාන්ත මොකද මම දන්නවා අපේ අම්මා එහෙමයි. මගේ අම්මත් වැඩ කරා. ඉතින් අපේ අම්මා උදේ 4ට නැගිටිනවා උයනවා ඊළඟට වැඩට යනවා ගෙදර එන්නේ 6ට විතර ආයු වෙනවා. ඉතින් 3 වේලම උයනවා. ඔයාලට ප්‍රශ්නයක් අහන්නද කියන්නේ? ඔයාලට තේරෙන්නේ නැද්ද අම්මලා කියන්නේ අම්මලාට ඔයාලා වගේ ඔය දැන් ජීවිතේ විඳින්න තියෙන කාලේ ඒගොල්ලෝ ගත කරලා තියෙන මහා පාරට කියලා. ඔව් ඒක නම් ඒ කියන්නේ ට්‍රැෆික් එකේ ට්‍රැවල් කරන්න ඔෆිස් එක දුරයි ඔය ප්‍රශ්නත් එක්කනේ. දැන් මම දැකපු දේ තමයි දැන් මෙයාට උනත් මේ කියන්නේ මම පැත්තකින් දැන් බලන් ඉන්නකොට දේවල් කරන්න තියෙන ගොඩක් වෙලාවට තියෙන කියන්නේ ඕවරල් ගත්තාම අපේ ෆැමිලි එක එකට ළමයි එක ඉන්න තියෙන වෙලාවත් වැඩි. හේතුවක් තමයි මේ ඒ කියන්නේ හැමදේම කියන්නේ උදාහරණයකට ඕලු වල කොහේ ජොබ් එකක් කරත් මිනිස්සෙට එයා ගෙදරට එන්න විනාඩි 20කට වඩා යන්නේ නැහැ. බස් එකේ ගියා. හවස වැඩ ඇරලා කියන්නේ ඕවරල් ගත්තාම විනාඩි 20ක් 25ක් මැක්සිමම් වෙයි. ඒ කියන්නේ ගොඩක් දුර කෙනෙක් නම් ඔන්න පැයක් විතරයි ඒ බස් එකේ නම් කාර් එක වගේ නම් විනාඩි 20ක් විතර තමයි යන්නේ. ඉතින් අර ඒ අපි ලංකාවේ දැන් අපි දෙන්නට ගත්තාම කියන්නේ මම ලංකාවේ එන්න එක හේතුවක් තමයි කියන්නේ ට්‍රැෆික් එක කියන්නේ අපි වැඩට යනවා ඉස්සර ඒ කොට්ටාවේ ඉඳලා කොටුවට යනකොට සාමාන්‍යයෙන් පැය දෙකක් එකමාරක් යනවා ට්‍රැෆික් එකේ අනිවාර්යෙන් මාස දෙක තුනක් අපි හැප්පු වෙනවත් කවුරු වෙලා හප්පගෙන හරියනවා. ওই ප්‍රශ්නත් එක්කනේ අපි නිකන් ෆ්‍රස්ට්‍රේට් වෙන්නේ. එතකොට මම දැකපු දේ තමයි දැන් ඔය අචීව්මන්ට් කියන දේවල් වලට ගොඩක් පහසු වෙන්න එක හේතුවක් තමයි අපිට අර වෙලාව විතරනේ. ඔව් ඒක ඇත්ත. ඊළඟට මේ මට හිතෙන්නේ තව එකක් තමයි මේ දැන් අර ළමයි කියන්නේ මේ දැන් අපිට ෆ්ලෙක්සිබල් කියන්නේ වැඩ කරන තැන මාර ෆ්ලෙක්සිබල්නේ. ඒ කියන්නේ මෙහි අපිට දැන් 8-4 දැන් ෂිෆ්ට් වැඩ කරන අයත් ඉන්නවා. දැන් මං කියන්නේ දැන් මම අපි දෙන්න ගැන කතා කරන්නේ. එතකොට අපි දෙන්නගේ එක්ස්පීරියන්ස් එක ගත්තා අපි දෙන්නම 8-4 වැඩ කරන දෙන්නේ. එතකොට මෙහි අර පොඩ්ඩක් වැඩ ෆ්ලෙක්සිබල්. ඒ කියන්නේ දැන් අපිට හදිස්සියේ දවල් වරුවක මොකක් හරි වැඩක් කරන්න තියෙනවා නම් අපිට මෙහි තියෙන විදිහක් ෆ්ලෙක්සි අවර්ස් වගේ එක ඔෆ් දාලා ගිහිල්ලා ඊට පස්සේ අපිට ඒක කවර් කරන්න පුළුවන් පස්සේ. එහෙම නැත්නම් අපිට ඕන මැනේජර් කියලා ගිහිල්ලා එන්නත් පුළුවන්. ඉතින් දැන් අපි ඒ වගේ දේවල් කරනවා. දැන් Nokia එකේ වගේ නම් ඔය පැයකට වගේ එළියට යනවා ෆ්ලෙක්සි අවර්ස් දාලා ගිහිල්ලා ඊට පස්සේ රෑ ඔයාට ඒක බැලන්ස් කරන්න පුළුවන්. කොරෝනා එන්න කාලෙත් වර්ක් ෆ්‍රොම් හෝම් එක ගොඩක් තිබුණා. ඔව් ඉතින් අනිත් එක හරිම මේ වැඩේ වෙන්නයි ඕනේ. ඒක කරන්නේ කොයි වෙලේද අර උදේද දවල්ද රෑද කියන එක අදාළ නැහැ. වැඩේ ඕන වෙලාවට කෙරලා තියෙනවා නම් ඉතින් ඒක අනිත් එක මේ මොටිවේෂන් එක කියන්නේ මෙහෙ මිනිස්සු ගොඩක් ඒ කියන්නේ දෙමව්පියෝ ළමයි මුළු පවුලම එකතු වෙලා කියන්නේ මොකක් හෝ ස්පෝර්ට් එකක් කරනවා. කියන්නේ නිකන් කියන්නේ හැමෝම ඇක්ටිව් වයසට ගියා කියලාත් නැහැ. ඉතින් ඒකත් බලපානවා. කියන්නේ වයසට යනවා කියලා නිකන් අතහැරලා දාන්නේ නැහැ මිනිස්සු. ඒ ජීවිතේ අන්තිම කියන්නේ මම දැකලා තියෙනවා පොඩක් වයසක කට්ටිය වුණත් මේ ස්කී කරනවා ඇවිදිනවා. ඒ කියන්නේ පොඩ්ඩක් අර නිකන් ඇක්ටිව් ගතියක් තිබුණා. ඒක හින්දාද මේ මොටිවේෂන් එක මම හිතන්නේ. ඔව් මම හිතන්නේ දැන් අපේ ලංකාවේ වෙලා තියෙන අපේ ඔෆිස් වලත් අර ෆ්ලෙක්සිබිලිටි එක අඩුයිනේ. දැන් ප්‍රයිවට් කම්පනීස් ගත්තොත් මිනිස්සෙක්ට අර 5ට ඕෆ් වෙන්න තිබ්බත් අර වැඩේ ඉවර වෙනකම් වගේ අර කරන්න ඕනනේ. ගෑනු කෙනෙක් ගත්තහම මං හිතන්නේ ඉතින් එයාට අර අනිත් දේවල් එක්වලට ප්‍රයොරිටි දෙන්න වෙනවනේ. ළමයිගේ අපි වුණත් ළමයිගේ දේවල් ඊළඟට පවුලේ දේවල් ওই දේවල් වලට ප්‍රයොරිටි දුන්නාම මං හිතන්නේ අනිත් එක ලංකාවේ ඒ වගේ අර ඔපචුනිටිස් අඩුයි නේද? මට හිතෙන්නේ දැන් ජිම් එකට යන එක හරි ඊළඟට ඒ වුණාට දැන් ඔය ගෑනු කට්ටියකට එකතු වෙලා ඔය වොලිබෝල් ටිකක් ගහන්න ඊළඟට මොකක් හරි සෙල්ලමක් කරන්න අර එහෙම ගැදර් වෙනවා අඩුයිනේ. මම හිතන්නේ නිකන් පාටියක් වගේ දැම්මොත් ඇරෙන්නේ මං හිතන්නේ අර එහෙම වෙනවා අඩුයි. දැන් වැඩේ තියෙන්නේ මෙහි අර අපේ තියෙන කමියුනිටි එක අඩුයිනේ. ඒතකොට අපි අර කට්ටිය ගැදර් වෙන්නත් ඔය වගේ ඒකත් එක හේතුවක් වෙන්නත් ඇතිනේ සමහර විට. දැන් අපි අර කට්ටිය අඩුයි ඔය අපිව හැම්බෙන්නේ කෙනෙක්ව හම්බෙන්න try කරනවා. ඒකත් එක හේතුවක් වෙන්න ඇති සමහර විට. ඒ කියන්නේ අපි දැන් ඔය ක්‍රිකට් ගහන්න ගියත් අපි යන්නේ අද කට්ටිය හම්බ වෙනවා. ඒතර වොලිබෝල් ගහන්න ගියත් යන්නේ ඔන්න ඉරිදට
අද කට්ටිය හම්බෙන්න ඕනි කියලා බලාගෙන. ඉතින් මං හිතන්නේ ඒකත් එක හේතුවක් වෙන්න ඇති දැන් කමියුනිටි එක කරන මට හිතෙන්නේ. මගේ ප්‍රශ්න පත්තරේ මේ තව ප්‍රශ්න නෑ තව තියෙනවා. ඒවට දැන් ඒවා ටික අහන්න වෙලාව මදි මොකද මේ ඔව් අදට ඇති. මම අහන්න හිටියා මේ කියන්නේ දැන් ඔය ගොඩක් අර භාෂාව ප්‍රශ්නෙත් එක්ක දැන් ළමයින්ගේ ඉස්කෝල වල එහෙම කොහොමද ගිහිල්ලා ගනුදෙනු කරගන්නේ ඊට පස්සේ අර කියන්නේ ෆින්ලන්තේ වතුර නිකන් දෙනවා වගේ අර හෝම්වර්ක් නැද්ද? හෝම්වර්ක් නෑ. ඒ වගේ ප්‍රසිද්ධ ප්‍රශ්න ටිකක් තියෙනවා. මේ කියන්නේ විභාග නැද්ද? ඕවත් එක්ක අන්න ওই ටික මේ ඊළඟ වීඩියෝ එක කතා කරමු ඒකට. නැත්නම් ඉතින් අපි පම්පුරිය අහගෙන ඉන්නකොට ඔයාලටත් එපා වෙනවනේ මේ ගෑණි මේ වුණාද ඇවිල්ලා කියවන්නේ කියලා වගේ. නෑ ඉතින් මට හිතුනේ මේ මම හැම වෙලේම අපි දෙන්න ඇත්තටම අපි දෙන්නගේ අත්දැකීමනේ කියන්නේ. ඉතින් මං හිතනවා ඒක සමහර වෙලාවලට මෙහෙට අලුතෙන් එන කෙනෙක්ට හරි වෙන රටකට යන කෙනෙකුට හරි පොඩ්ඩක් හරි ප්‍රයෝජනවත් වෙයි කියලා. මේ ඔයාලා පොඩ්ඩක් මේ කමෙන්ට්ස් වල දාන්න මොන වගේ අර වීඩියෝස්ද ඕනේ කියන එක නේ. එතකොට අපිට පොඩ්ඩක් මේ බලන්න පුළුවන්. මොකද අපි දැන් ෆුල් ට්‍රයි එක දෙනවා. සතියට වීඩියෝ එකක් කොහොම හරි කරලා දාන්න. ඔය අතරේ ට්‍රැවල් කරපු ඒවාත් ගොඩාක් තියෙනවා වෙඩිට් කරගන්න විදියක් නැතුව. ඒවත් දාන්න. ඒවත් දාන්න. ඉතින් ආයි පස්සේ වීඩියෝ එකක් කරමුනේ. වදරදී. නම් අද වීඩියෝ එක අපි දෙන්න මෙතනින් නවත්තනවා. ඔයාගේ අර සුපුරුදු මේක කියන්නේ. ඔව් දැන් මෙයා මට පටන් ගන්නකොටත් කිව්වා අර පටන් ගන්න සුපුරුදු විදියට පටන් ගන්න කියලා. එහෙනම් ඉතින් මම අර හැමදාම කියනවා වගේ මේ අපේ channel එකට තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඉතින් like කරන්න, comment කරන්න, share කරන්න. ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් message කරන්න අපේ Arctic Dice YouTube channel එකේ හරි comment කරන්න. Facebook channel එකේ තියෙන Facebook page එක තියෙනවා. ඉතින් ඒකේ අපිට දාන්න පුළුවන් message එකක් විදියට. අපි ඉතින් පුළුවන් විදියට message කරන සමහරට එදාම නැති වුණොත් පස්සේ හරි message කරන්න. ඉතින් ඔක තමයි අද දවසේ වීඩියෝ එක ගැන අපි කතා කරන්න කියලා හිතුවේ. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන ලබන සතියේ ඉක්මනටම අපි එන්න. එහෙනම් අපි ගිහින් එන්න. හැමෝටම සුබ දවසක්.